ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම 2026 T20 ලෝක කුසලාන තරඟාවලිය පසුගිය පෙබරවාරි 7 වෙනිදා ආරම්භ වුණා. ඉතින් මේ වෙද්දි මේ තරඟාවලියේ සුපිරි 8 දෙනාගේ වටය සඳහා කණ්ඩායම් 8ක් තේරීපත් වෙලා තියෙනවා. ඒ කණ්ඩායම් 8 අතරට අයත් වෙනවා ඉන්දියාව, දකුණු අප්‍රිකාව, වෙස්ට් ඉන්දීස්, සිම්බාබ්වේ, එංගලන්තය, නවසීලන්තය, ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම කියන කණ්ඩායම් 8. ඉතින් සුපිරි 8 දෙනාගේ වටේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු තරගය පෙබරවාරි 22 වන දින ආරම්භ වීමට නියමිත වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී. ඉතින් සවස් 3ට පමණ තමයි මේ තරගය ආරම්භ වීමට නියමිත වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ තරගය ඔයාලට කොහොමද බලන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් දේශීය රූපවාහිනී නාලිකාව වෙන්නේ සුප්‍රීම් TV 2028 වෙනකන් ICC සියලුම තරඟ විකාශන කිරීමේ අයිතිය සුප්‍රීම් TV නාලිකාව විසින් ලබාගෙන තියෙනවා. ඉතින් ඩයලොග් TV පාරිභෝගිකයන් හට ස්ටාර් ස්පෝර්ට්ස් 1 channel ලංකා 68, ස්ටාර් ස්පෝර්ට්ස් 1 HD channel ලංකා 120 මගින්ද ද පපරේ 1 channel ලංකා 62 මගින්ද තරඟ නරඹන්න පුළුවන්. ඉතින් ද පපරේ 1 channel ලංකා 62 මගින් සියලුම තරඟ සිංහල විස්තර විචාරක සහිතව නරඹන්න පුළුවන්. ඒ වගේම ද papare.com කියන වෙබ්සයිට් එක හරහාද ඔයාලට තරගය නැරඹීමට අවස්ථාව තියෙනවා. ඉතින් PO TV පාරිභෝගිකයන් හට ස්ටාර් ස්පෝර්ට්ස් 1 channel අංක 315, ස්ටාර් ස්පෝර්ට්ස් 2 HD channel අංක 316 යන නාලිකාවලින් තරගය නරඹන්න පුළුවන්. ඒ වගේම නිල රේඩියෝ විකාශන අයිතිය දරනවා FM දෙරණ නාලිකාව FM 92.2 සහ FM 92.4 කියන තරංග මගින් ඔයාලට ලෝක කුසලාන තරඟාවලියේ සියලුම තරඟ අහන්න පුළුවන්. ඒ වගේම ලංකාවෙන් පිට සිටින ලාංකිකයන්ට මෙන්න මේ ආකාරයට තමයි තරඟ නැරඹීමට හැකියාව ලැබෙන්නේ. ඉන්දියාවේ ස්ටාර් ස්පෝර්ට්ස් 1, ශ්‍රී ලංකාවේ ඩයලොග් TV, සුප්‍රීම් TV, PO TV, ස්ටාර් ස්පෝර්ට්ස්, ඩයලොග් ප්ලේ, ද පපරේ කියන නාලිකාවලින්, පාකිස්තානයේ PTV, එංගලන්තයේ සහ අයර්ලන්තයේ ස්ටාර් ස්පෝර්ට්ස් ක්‍රිකට්, ස්ටාර් ස්පෝර්ට්ස් මේන් ඉවෙන්ට්, ඇමරිකාවේ විලෝ TV සහ විලෝ ඩිජිටල්, ඕස්ට්‍රේලියාවේ ප්‍රයිම් වීඩියෝ, නවසීලන්තයේ ස්ටාර් ස්පෝර්ට්ස්, දකුණු අප්‍රිකාවේ සුපර් ස්පෝර්ට්ස්, UAE ක්‍රික් ලයිෆ් මැක්ස්, කැරිබියන් දූපත්වල ESPN, ලතින් ඇමරිකාවේ ඩිස්නි ප්ලස් ඩිජිටල් ප්ලැට්ෆෝම් එකෙන්, බංග්ලාදේශයේ ටීල් ස්පෝර්ට්ස් සහ ස්ටාර් ස්පෝර්ට්ස් මගින්, නේපාලයේ ස්ටාර් ස්පෝර්ට්ස් ICC TV ඩිජිටල් ප්ලැට්ෆෝම් එක මගින්, ඇෆ්ගනිස්තානයේ ලෙමාර් TV මගින්, ඉතාලියේ ස්කයි ඉතාලියා මගින්, සිංගප්පූරු හබ් ස්පෝර්ට්ස් 4 මගින්, පැසිෆික් දූපත්වල ඩිජිටල් කියන ප්ලැට්ෆෝම් එක මගින්ද, මලයාසියාවේ සහ හොන්කොන් වල ඇස්ට්‍රෝ ක්‍රිකට් සහ PCCW කියන නාලිකාවලින්ද ඔයාලට මේ තරගය නරඹන්න පුළුවන්. ඒ වගේම ඩයලොග් ප්ලේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට මේ තරගය නැරඹීමට හැකියාව තියෙනවා. රුපියල් 278ක් පමණ තමයි මේ ඩයලොග් TV ඇප් එක වෙන්නේ. ඒ වගේම data වැයවීමක්ද සිද්ධ වෙනවා. ඒ වගේම ස්මාර්ට් TV එකකට නම් ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් පෝස්ට්පේඩ් ගිණුම් අංකයෙන් ලොග් වෙන්න විතරයි තියෙන්නේ. ඒ විදිහට ඔයාලට මේ තරගය නරඹන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell button එක click කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.